ශාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න අද 14 හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේගොඩ අරලිය උයන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයන් අතර ශාන් පුතාගේ කළමනාකරුවෙකු සහ මන්නාරම් පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සිටී. පොලිස් විමර්ශනය අනුව අදාළ ගිනි අවය ලබා දී ඇත්තේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසිනි. මෙම පොලිස් නිලධාරියා මීට පෙර මාතර කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී එම ගිනි අවය සොරාගෙන පසුව රැප් ගායකයාට ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මන්නාරම පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරු වී යාමෙන් අනතුරුව මෙම ගිනි අවය පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බවද පොලිසිය සඳහන් කරයි. මාතර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධ ගිනි අවය ශාන් පුතා සන්තකයේ තිබිය හැකි බවට ලද තොරතුරු අනුව පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කර ඇත. එහිදී සැකකරු සන්තකයේ තිබූ ගිනි අවය හමු වී ඇති බව වාර්තා වේ. මන්නාරම අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම තොරතුරු මත පදනම්ව රැප් ගායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.